මම ආදරෙන් මගේ channel එකට පිළිගන්න. මම අද vlog එක කරන්න හිතුවේ 2023 24 යන A-level ලියපු අයට ගැසට් එක ඇවිල්ලා තියෙනවා. මේ 7 වෙනිදා ගැසට් එක නිකුත් කරා. ඒ අයට මම හිතුවා අපිට apply කරනකොට ප්‍රශ්න ගොඩක් එනවා. කොහොමද apply කරන්නේ? තමන්ව සිලෙක්ට් වෙයිද? තමන්ගේ A-level result එකට සිලෙක්ට් වෙයිද? ඉසෙට් එක ප්‍රශ්න වගේ ගොඩක් ප්‍රශ්න. ඉතින් ඒ නිසා මම හිතුවා යාලට ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මොකද අපි අපිට apply කරනකොට කියලා දෙන්න කවුරුත් එහෙම හිටියේ නැහැ. මොකද අපිට විස්තර හොයන්න තරක් තිබුණේ නැහැ. ඒ නිසා මම හිතුවා මම දන්න දේවල් යාලට කියලා දෙන්නයි කියලා. සෙට් එක හොඳට කියවන්න ඕනේ අනිවාර්යෙන්. මොකද පළවෙනි පාරේ කියෙව්වට ලොකුවට ඒක ඔලුවට යන්නේ නැහැ. ඒ නිසා දෙපාරක් තුන් පාරක් හොඳට කියවන්න ඕනේ ඉස්සෙල්ලා ගැසට් එක. ඊට පස්සේ තමයි තමන් ඇප්ලයි කරන්න යන පාඨමාලා ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ. එතකොට තමන් පාඨමාලාව තෝරගන්නේ තමන්ගේ කැමැත්තට. ඒක පළවෙනි කැමැත්ත, දෙවෙනි කැමැත්ත එහෙම කියලා අපිට පාඨමාලා 3ක් ඇප්ලයි කරන්න පුළුවන් තමන් කැමති විදිහට. සමහර අය මේ අනිත් සබ්ජෙක්ට් ඒ කියන්නේ කෝස් වලට කැමති නැති වෙලා එක කෝස් එකක් විතරක් කැමති වෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඔයාලා ඇප්ලයි කරන්න 3ක් පුළුවන් ඇප්ලයි කරන්න. ඒ නිසා 3ක් ඇප්ලයි කරන්න. පාඨමාලා තියෙනවා ඔයාලට ඇප්ලයි කරන්න 52ක්. මම මතක විදිහට 52ක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රාථමික තියෙනවා සිංහල මාධ්‍ය, දෙමළ මාධ්‍ය, වගේම ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි ඔය විදිහේ තියෙන විශේෂ පාඨමාලා, සමාජ විද්‍යාව ඔය වගේ. එතකොට ඒව තමන් කැමති විදිහට තමන්ගේ O level, A level ප්‍රතිඵල මත තමන් තෝරගන්න පුළුවන්. ඒක බඳවා ගන්න ප්‍රමාණය. බඳවා ගන්නේ ගොඩක් වෙලාවට පුරපාඩු අනුව. ඒ කියන්නේ ගැසට් එක ඔයාලා කියවනකොට ඔයාලට පේනවා ගුරු හිඟේ තියෙන ලංකාවේ හිඟේට අනුව තමයි පුරපාඩු සංඛ්‍යාව ගැසට් එකේ දීලා තියෙන්නේ දිස්ත්‍රික්කයෙන් මෙච්චරයි කියලා. එතකොට ඔයාලා ඉල්ලුම් කරන දිස්ත්‍රික්කයෙන් බලන්න කොච්චර ප්‍රමාණයක් පුරපාඩු තියෙනවද තමයි මේකට සිලෙක්ට් වෙන්නේ කියන එක. දැන් විද්‍යාපීඨ අප්ලයි කරනකොට නීති රීති ටිකක් තියෙනවා. මේ සාමාන්‍ය සුදුසුකම් තියෙන්නේ මොනවද කියන එක සමහරට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒකෙදී අවුරුදු 3ක් මේ පාඨමාලාව තියෙනවා. අවුරුදු 2ක් නේවාසිකව එක් අවුරුද්දක් සීමාවාසී කියලා හඳුන්වනවා. එතකොට ඔයගොල්ලන්ව අනියුක්ත කරන පාසලකට අවුරුද්දක් ඔයගොල්ලෝ ටීච් කරන්න ඕන. එතකොට අනිවාර්යෙන් ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕන. අවිවාහක වෙන්න ඕන. 25ට අඩු වෙන්න ඕන. ඔයාලට එන්ගේජ් වෙලා නම් ඔයාලට ඇප්ලයි කරන්න බෑ. මොකද ඔයාලා එන්ගේජ් වෙලත් ඔයාලා මේක විවාහ වෙලා කියලා ඔයාලා පාඨමාලාව කරන අතරතුර දැනගන්න හම්බුනොත් අනිවාර්යෙන් දැනගන්නවා. එහෙම හම්බුනොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔයාලට ආයි රජයට ලක්ෂ ගානක මුදලක් දීලා තමයි ඔයාලා අයින් වෙන්න ඕන. ඒ නිසා ඒක ගැනත් සැලකිලිමත් වෙන්න. ඊළඟට A level වලට S3ක් තියෙනවා අවම සුදුසුකම විදිහට. A level විෂයන් 6ක් සමත් වෙන්න ඕන. 3කට C සම්මත තියෙන්න ඕන. දැන් පාඨමාලා 52ක් තියෙනවා කියලා මම කියවන. ඒතකොට ඔයාලට ප්‍රාථමික පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් ඔයාලට ඉන්න පුළුවන්. ඒ වගේම සිංහල භාෂාව කරන්න පුළුවන්. මම ඉල්ලුවේ ප්‍රාථමික පාඨමාලාව සිංහල මාධ්‍ය සහ සිංහල. ඒ වගේම අනිත් එක මම මතක නැහැ මොකක්ද මම ඉල්ලුම් කරේ කියලා. ඒ වගේම තමයි අනිවාර්යෙන් ඔයාලා රජයේ පාසලක ගුරුපත්වීමක් එහෙම තියෙනවා නම් ඔයාලට මේකට ඉල්ලුම් කරන්න බෑ. ඒ වගේම ඔයාලා විශ්වවිද්‍යාලයක රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් ඒත් බෑ මේකට ඉල්ලුම් කරන්න. ඊට 50ක් ජාතික මට්ටමිනුත් 50ක් දිස්ත්‍රික් මට්ටමිනුත් තමයි ගන්නෙ. එතකොට දිස්ත්‍රික් මට්ටමින් ගන්නකොට ඉසෙට් අගය තමයි මුලින්ම බලන්නේ. කියන්නේ ලිස්ට් එක තමයි ආවම සිලෙක්ටඩ් ලිස්ට් එකේ තියෙන උඩින්ම ඉසෙට් එක වැඩිම ගෙනා. එතකොට ඒ අනුව තමයි පිළිවෙල හැදිලා යන්නේ. අනෙක් සුදුසුකම් ඊට පස්සේ තමයි සලකා බලන්නේ. ඒ වගේම දැන් ඔයාලා ඇප්ලයි කරනවනේ. ඔන්ලයින් තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. ඇප්ලයි කරාට පස්සේ අනිවාර්යෙන් ඔයාලා print එකක් ගන්න. ඩවුන්ලෝඩ් කියලා icon එකක් තියෙනවා. ඔයාලා මේ ඇප්ලයි කරාට පස්සේ ඩවුන්ලෝඩ් කියලා icon එකක් තියෙනවා. ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා ඔයාලා print එකක් තියාගන්න ඔයාලා ගාව.
අපේ සාක්ෂිත් තියෙන එච්චරයි නේද? ඒ නිසා ඒක වලගාක තියාගන්න. ගේම් අහලා තිබ්බා විද්‍යාපීඨ ඇතුළ ජීවිතය ගොඩක් අය දෙකට නේවාසිකව ඉන්නවනේ. එතකොට ලෙක්චර්ස් යන දෙනවා කාල රාමුවකට අනුව නීති රීති වලට අනුව පුළුවන් ඒක විද්‍යාපීඨයෙන් පිටට වෙනස් වෙනවා නීති රීති. නියමිත කාල වේලාවක් තියෙනවා. ඒ කාල වේලාවල ඇසෙම්බලි යන්න ඕනේ, ස්පීච් තියෙනවා, එතකොට ලෙක්චර්ස් තියෙනවා, හවස විෂය සමගාමී නැටුම්, නාට්‍ය, සංගීත මේ හැමදේම තියෙනවා. ඉතින් ඒ වගේම වීකෙන්ඩ්ස් එන්න බෑ ගෙදර. වෙනසුරාදාට තියෙන විෂය බාහිර වැඩසටහනේ වලට සම්බන්ධ වෙන්න නිසා වීකෙන්ඩ්ස් වලට ගෙදර යන්න හම් වෙන්නේ නැහැ. ඉතින් තමයි ඔයාලට ෆ්‍රී එකක් තියෙනවා නම් වැඩි ටික කරගන්න. සෙනසුරාදා වරුවයි දෙන්නේ අනිත් වරුවලගේ වැඩි ටික කරගන්න පුළුවන්. එහෙම තමයි විද්‍යාපීඨ ඇතුළේ ජීවිතේ තියෙන නේවාසික වෙන්නේ එක යාළුවොත් එක්ක එකතු වෙන්න එක. සමහරට මුල් කාලේ ගියාට පස්සේ ටිකක් අමාරු වෙයි. ටික යද්දී ඔයාලා ඒකට පුරුදු වෙනවා ජීවිතේට. ඉතින් ඒ නිසා ඔයාලට මට තේරුණු ප්‍රශ්න ටික ඔයාලට උත්තර දුන්නා. ඔයාලට තව ප්‍රශ්න තියෙනවා ඉතින් කමෙන්ට් එකක් දාන්න යන්න. මම තව වීඩියෝ එකකින් ඒවට උත්තර ඔයාලට දෙන්න. ඔයාලට හොඳට කල්පනා කරලා apply කරන්න. ඒ දේවල් ටික තමයි කියන්න දෙන්නේ. තේනවා වීඩියෝ එක හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.